නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. තම්මා ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. ධර්ම රත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝරත්නයේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු මාර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. උතුම් වූ මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී ඔබට ඊ타ත්ම වටිනා ධර්ම දේශනාවක් දේශනා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දවසේදී මේ පින්වත් හැමදෙනාම බලාපොරොත්තු වන්නේ ජීවිතයට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කරුණක් මනාවට අවබෝධ කර ගැනීම සඳහා. ඒ වෙනුවෙන් අද ඔබට මේ දේශනාව දිගහරින්නටයි සූදානම් වන්නේ. මොකද මම මෙතනදී සිහිපත් කරන්නේ මේ දේශනා කරන දේශනාව ඔබ අවබෝධ කරගත්තාට මම හිතන්නේ නෑ ඒක මගේ දක්ෂතාවයක් කියලා. මා හිතන්නේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන ආශ්චර්යය එතනදී මට අවබෝධ වෙන්නේ. ඔබ භාග්‍යවතුන් වහන්සේගේ ඒ වටින ආශ්චර්යමත් දේශනාව ඔබ අවබෝධ කරගත්තු නිසා ඔබට ඒ සතුට ඔබට තේරෙන්නේ. අපි ඒ නිසාම තමයි මේක කොටස් වශයෙන් දේශනා කරන්න අදහස් කරගත්තේ. කොටසින් කොටස නවත්ත හරියට ටෙලිනාට්‍යයක් වගේ මේ බලන්න කතාවේ ලස්සන බුදුරජාණන් වහන්සේ වාසෙට්ට සාමණේරයන් වහන්සේට භාරද්වාජ සාමණේරයන් වහන්සේට මේ දේශනාවල් කරද්දි බලන්න එහි තිබෙන අපට අසාගෙන ඉන්නකොට හදවතේ මැවෙන චිත්තරූප බණ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් වල තිබෙන මහා ආශ්චර්ය ඒවා. ඊළඟට උන්වහන්සේ පැනයක් විමසනවා. ඒ දෙපළගෙන් ඔබලාගේ අතීතේ හිටපු ආගමියයි බණින්නේ නැද්ද කියලා. ඒ වෙලාවේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ කියනවා සකසල බණිනවා, පරිපූර්ණයෙන් බණිනවා. බලන්න ඒවා අපිට හදවතට දැනෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ඒ කාරණාව අහලා ඔවුන්ට පෙන්වල දෙනවා. වාසෙට්ට ඔය බමුණෝ නුඹලාට බණින්නේ ඒ බමුණෝ අතීත කතාව දන්නේ නැති නිසා. අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව දේශනා කරන්න ගත්තේ. එතනදී කියන්නේ බමුණෝ නම් කියන්නේ මේ මහා බ්‍රහ්මයා තමයි ලෝකේ නිර්මාණය කළේ, මිනිසු නිර්මාණය කරේ මහා බ්‍රහ්මයා කියලා. මේව ඇති උනේ මහා බ්‍රහ්මයාගේ සංකල්ප මත කියලා. එයාගේ මුවින් උපන් අය බමුණෝ, දෙබාහුවෙන් උපන් අය ශාස්ත්‍රියෝ, කලවාවලින් උපන් අය වෛශ්‍යෝ, දෙපතුලින් ඉපදුණු අය ශුද්‍රයෝ. මේ ආදී වශයෙන් තමයි පින්වතුනි අපට ඒ බ්‍රාහ්මණීන්ගේ ධර්මයේ උගන්වන කාරණාව පෙන්වලා දෙන්නේ. එතරම්දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා, මේකේ මිත්‍යාව පැහැදිලි කරලා දෙනවා. මහා බ්‍රහ්මයාට කරන නිගාවක්, මහා බ්‍රහ්මයාගේ මුළු ශරීරයම තරුවන් වදන ලිංගයන්ට සමාන කරලා ඒක බ්‍රහ්මයාට කරන නිගාවක්. වාසෙට්ට මහා බ්‍රහ්මයා ලෝකේ මැව්වනම් ඇයි අහනවා බමුණන්ගේ බැමිණියෝ ගර්භණී වෙන්නේ, දරුවන් වදන්නේ ඇයි කියලා අහනවා. මේ මිත්‍යාව ඛණ්ඩණය කරලා භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව පෙන්නවා. අන්නේමනම් අපි අතීත කතාව මෙච්චර දවසක් ඔබ ශ්‍රවණය කරා. ඒ අතීත කතා පොතේදී අපි දැනගත්තා මොකද්ද ලෝකයේ නිර්මාණය වෙච්ච හැටි. ඒ ලෝකේ නිර්මාණය වෙන්නට කලින් අපි ඔබට දේශනා කරන්න සිද්ධ වුණා ලෝකේ නිර්මාණය වෙනවා නම් නිර්මාණය වෙච්ච තැන කොතනද කියන එක. එතකොට මම ඔබට ඒ වෙනුවෙන් ඉදිරිපත් කළා
පළවෙනියටම සක්වල සටහනක්. ඒ සක්වලක ස්වභාවය පැහැදිලි කරා. සක්වලකට ලෝක කීයක් තියෙනවද? ලෝක 31යි. මම මෙහෙම ප්‍රශ්න කරේ ඔබෙන් මට මේ වෙලාව ඔබේ දෙන පිළිතුර ඇහෙන්නේ නැහනේ. නමුත් ඔබ ගෙදර ඉඳගෙන කියනවා. සමහර අය වැරදියට කියන්න පුළුවන්, සමහර අය හරි විදියට කියන්න පුළුවන්. එතරම් මට ඒ ඇතිවෙච්ච දේ මං එහෙම ප්‍රකාශ කරාම බොහෝ දෙනෙක් සිහිපත් කළා ඔබ වහන්සේම ප්‍රශ්න අහනකොටත් හරි වටිනවා කියලා. මොකද අපට කරුණු අලුත් වෙනවා. ඒ වගේ තමයි අපි එතන ඉඳගෙන ඔබ වහන්සේට ඇහෙනවා වගේ පිළිතුරුත් ලබලා දෙනවා කියලා. ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ එයයි. සක්වලක තිබෙනවා ලෝක 31. ලෝක 31 අපි නම් කරෝතින් මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි 7යි, ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝකවල ධාන භූමීන් 11ක් තිබෙනවා. 7යි 11යි 18යි. ඒ වගේම තමයි සුද්ධාවාස භූමි 5ක් තිබෙනවා. ඒ 18යි 5යි 23යි. අරූපාවචර භූමි 4ක් තිබෙනවා. 23යි 4යි 27යි. දුගති භූමි 4ක් තිබෙනවා. ඒ 4ත් එක්ක සියල්ලක්ම 31යි. අන්න 31 තලය. ඔකට තමයි සක්වලක් කියලා කියන්නේ. අපි ඔබට කිව්වා ඔය වගේ 31 ඒවා 1000කට කියනවා සහස්සීලෝක ධාතුව. ඒ වගේව 1000න් වැඩි කරාම ලක්ෂ 10යි දසලක්ෂයයි. ඒකට කියනවා දිසහස්සීලෝක ධාතුව. ඊළඟට ඒ ලක්ෂ 10ක් 1000න් වැඩි කරයින් පස්සේදී ඒකට කියනවා තිසහස්සීලෝක ධාතුව කියලා. එතකොට කෝටි ලක්ෂයයි. ලක්ෂ 10 1000න් වැඩි කරාම කෝටි ලක්ෂයයි. මෙන්න පිංගුතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා කෝටි ලක්ෂයක් සක්වලකට පවතින ආඥා ක්ෂේත්‍රය. මම ඔය අමතර කරුණක් කොයි කිව්වේ අපිට තේරුම් ගන්න ඕන කම තියෙන සක්වල. එතකොට මේ සක්වලක පිංගුතුනි අපි ඔබට කිව්වා ලෝකයේ කොහොමද මිනිස්සු මරණයට පත් වෙලා යන්නේ? ඒක තේරුම් කරන්න ඕන කමට මං ඊළඟට තවත් සටහනක් ඔබට පැහැදිලි කරා. ඒ තමයි කල්ප සටහන. කල්ප සටහනත් අපි ටිකක් තේරුම් ගත්තොත් ආයිමත් නැවත මම මේ කරන්නේ ආයිමත් නැවත මතකය අලුත් කරනවා. මොකද අපිට ගිය සතියේ දේශනාවත් සම්බන්ධ වෙන්නේ බැරුණානේ ඔබට. 31 වෙනිදා රාත්‍රියේ ධර්ම දේශනා විකාශය වුණේ නෑනේ. ඒ නිසා අපි නැවතත් මේ අලුත් කරනවා මේ කාරණාවල්. කල්ප සටහන ගැන අපි ඔබට පෙන්වලා දුන්නා. කල්පයක් කියන එක අපි ඔබට පෙන්වලා දුන්නා. අන්තර කල්පය කියලා එකක් තියෙනවා. අන්තර කල්පය අපි ඔබට තේරුම් කරලා දුන්නා. මිනිසාගේ අඩුම ආයුෂයේ ඉඳලා ඉහළම ආයුෂ වලට ගිහිලා ආයිමත් අවම ආයුෂ වලට එන එක. ඒවා අපි කිව්වා උත්සර්පණී අපසර්පණී කියලා. ඉහළට යන එකට උත්සර්පණී කියනවා, පහළට එන එකට අපසර්පණී කියලා කියනවා. දැන් මේක පොඩ්ඩක් ඔබ තේරුම් කරගන්න. මේ අන්තර කල්පය, මේ කල්ප ගැන, අන්තර කල්පය ගැන විශේෂයෙන්ම සම්බන්ධ කරන්න පුළුවන් තමයි චක්කවර්ති සීනාද සූත්‍රය. මම ඒ නිසාම තමයි මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අවසන් වෙච්ච තැනදී චක්කවර්ති සීනාද සූත්‍රය ආරම්භ කරන්නේ. එතකොට ඔබට මේ කරුණු තවත් තේරුම් ගන්න පුළුවන්. ඔබ මෙහෙම තේරුම් අරගෙන යන්නකෝ බලන්න ඔබට මේ ධර්මයේ කොච්චර හොඳට අවබෝධ වෙනවද කියලා. ඉතින් මේ චක්කවර්ති සීනාද සූත්‍රයේ තේරුම් ගනිද්දිත් ඔය ලියාගත්තු කොළ ඔක්කොම ළඟ තබා ගන්න. එතකොට ඔබට ඒවා හොඳට තේරුම් කරගන්න පුළුවන්. ඊළඟට පින්වතුනි අන්තර කල්පයක් පටන් අරගෙන අවසන් වෙන්න මනුස්ස වර්ෂ යනවා කියලා මම කිව්වා. කොච්චරක්ද? 86,40,000 කියන ඉලක්කම වැඩි කරන්න ඕන 1.140 කියන ඉලක්කමින්. ඒ කියන්නේ 86,40,000 ඉලක්කම වැඩි කරා. වැඩි කිරීමේ ලකුණ ලිව්වා. ආයිමත් අංක 1 ලිව්වා. බිංදු 1 2 3 4 5 6 7 8 9 10යි ඕම කියාගෙන ලියාගෙන යනවා. බිංදු 140ක් ලියනවා. අන්නේ 86,40,000 කෙන ඉලක්කම 1.140 කෙන ඉලක්කමෙන් වැඩි වුණයින් පස්සේදී ලැබෙන උත්තරයක් තියෙනවා. අන්නේ උත්තරය තමයි එක අන්තර් කල්පයකට තියෙන මනුෂ්‍ය වර්ෂ ගාන. එතකොට ඔබට අර චක්කවර්ති සීනාද සූත්‍රයේ තේරුම් ගන්නදී ඒක තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පින්වතුනි අන්තර් කල්ප ඒවා අපි ඔබට කිව්වා 256ක් එකතුණයින් පස්සේදී හැදෙනව තවත් කල්පයක්. ඒකට කියන්නේ මොකද්ද? අන්තර කල්ප 256ක් එකට එකතුණයින් පස්සේදී ඒ 256ක් එකට එකතු වුණු තැනදී තවත් එකක් කියනවා, නමක් කියනවා ඒකට. ඒකට අපි කියනවා මොකක් කියලාද? මොන කල්පය කියලාද? මහා කල්පය කියලා කියනවා. එතකොට
මං ඔබට කිව්වා හැබැයි ඔය මහා කල්පේ බෙදෙනවා කොටස් 4කට නේද? මොකද මේ කොටස් 4 අසංඛ්‍ය කල්ප 4කට. එතකොට එක අසංඛ්‍ය කල්පයකට අන්තර කල්ප කීයක් තියෙනවද? 64යි. 64ක් තියෙනවා. එතකොට 64 ඒවා 4ක් එකට එකතු වුණාම 256. ඇයි මහා කල්පයක් කොටස් 4කට බෙදුවේ? මොකක් නිසාද? පළවෙනි 60 අන්තර කල්ප 64 දී තමයි මොකද වෙන්නේ? මේ ලෝකේ මිනිස්සු වාසය කරන ලෝක 64. කියන්නේ මිනිස්සු ජීවත් වෙන ලෝක 64 තමයි පළවෙනි අන්තර කල්ප 64. ඊළඟට දෙවෙනි අන්තර කල්ප 64 දී වෙන්නේ මොකද්ද? දෙවෙනි අන්තර කල්ප 64 දී ලෝකේ විනාශ වෙනවා. මිනිසුත් එක්කද විනාශ වෙන්නේ? නෑ. මිනිසුන්ට මොකද්ද වෙන්නේ? මිනිස්සු කොම යනවා කොහාටද? මොන ලෝකෙටද යන්නේ? ආබස්සර බ්‍රහ්ම ලෝකෙට. මනුස්ස ලෝකයයි විතරයිද? නෑ. කවුද යන්නේ? දිව්‍ය ලෝක 6 අයයි, මනුස්ස ලෝකයේ අයයි, දුගති භූමි 4ෙම අයයි ඔක්කොම යනවා. කොහෙටද? ආබස්සර බ්‍රහ්ම ලෝකෙට. එච්චරයිද? නෑ. තව 3ක් යනවා. මොන 3ද? බ්‍රහ්ම පාරිසද්දය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්මයේ කියන ඔය ලෝක 3 ඉන බ්‍රහ්ම අයත් කොහෙටද යන්නේ? ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයට යනවා. ගිහිල්ලා ඊට පස්සේදී තමයි ඔය පළවෙනි අන්තර කල්ප 64 දී ඔය විදියට අවසානයේදී අන්තර කල්ප 64 වෙනි අන්තර කල්පයේදී විතර ඒ සියලුම පිරිස මැරලා මෙහෙලා අතන ගිහිල්ලා ඉපදුනාම ඊළඟට ඔන්න ලෝක විනාශ වෙන කොතනින්දලද? මහා බ්‍රහ්මී ඉඳලා බ්‍රහ්ම පුරෝහිත, බ්‍රහ්ම පාරිසද්‍ය, දිවි ලෝක 6, මනුස්ස ලෝක, දුගති භූමි 4 මේ සියල්ලක්ම පහළට ඔක්කොම විනාශ වෙනවා. ඊළඟට පින්වතුනි කොච්චර කාලයක් විනාශ වෙනවද? අන්තර කල්ප කීයක් විනාශ වෙනවද? 64ක් විනාශ වෙනවා. මම අර එකයි කියන්නේ මේ මහා කල්පය 256ක් තියෙනවනේ. 256 64 කොටස් 4කට කැඩුවා. එතකොට ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප කියලා කැඩුවා. කඩලා පළවෙනි 64 තමයි අපි ඉන්නේ. ඊළඟට දෙවෙනි 64 දී තමයි පින්වතුනි ලෝකයේ විනාශ වෙන්නේ. එතකොට විනාශ වෙන ක්‍රම කීයක් කිව්වද මම? ක්‍රම 3ක් කිව්වා. මොකක්ද ඒ 3? ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, වාතයෙන් විනාශ වෙනවා. ඊළඟට පින්වතුනි ඔය ගින්නෙන් විනාශ වෙලා, ජලයෙන් විනාශ වෙලා, වාතයෙන් විනාශ වෙන ක්‍රම 3කට වෙනවා. හැබැයි දැන් මේ කාලේ ලෝකයක් විනාශ වෙනකොට දැන් ළඟපාතක නෙවෙයි, තව අන්තර කල්ප 54ක් විතර ඉන්න ඕන. විශාල කාලයක් ඉන්න ඕන. ඒතකොට ඒ කාලේ වෙනකොට පින්වතුනි අවසානයේ තව අන්තර කල්ප 54ක් විතර ගියන් පස්සේ තමයි ලෝක විනාශයක් මේ ලෝකෙ වෙන්නේ. 54ක් වගේ මගේ මතකයට තියෙන්නේ. 54ක් විතර ගියන් පස්සේ තමයි ලෝක විනාශයක් පින්වතුනි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ. නැත්තම් ආයේ මේ ළඟපාතක ලෝක විනාශ වෙන්නේ නැහැ. කිසිම වෙලාවක බය වෙන්න එපා. ඔය සමහර අය කියනවා මේ ලෝකෙ විනාශ වෙනවා, ලංකාව විනාශ වෙනවා. නෑ. එහෙම භූමි විනාශ වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු නම් විනාශ වෙනවා. මොකද දුසිල්වත් නිසා. ඊළඟට පින්වතුනි මෙන්න මේ විදියට ගින්නෙන් දැවි දැවි පින්වතුනි අන්තර කල්ප 64ක් තියෙනවා. ඊළඟට පින්වතුනි සියල්ලක්ම අළු වෙලා විනාශ වෙලා යනවා. ඊළඟට පින්වතුනි අන්තර කල්ප 64 තුන්වෙනි අන්තර කල්ප 64 දී මොකද වෙන්නේ? නිකම්ම හිස් භූමියක් තියෙනවා. කිසිම සත්වයක් නැති, කිසිම දෙයක් නැති, කිසිම අලු දූවිලි කැලලක්වත් නැති හිස් භූමියක් නිකන් තියෙනවා අන්තර කල්ප 64ක්ම. ඊළඟ අන්තර කල්ප 64 දී තමයි පින්වතුනි නැවතත් ලෝකේ ඔය විනාශ වෙච්ච ලෝක ටික ආරම්භ වෙන්න පටන් ගන්න. ඊළඟට එකින් එක ආරම්භ වෙනවා. ඒ ආරම්භ වුණයින් පස්සේදී මම ඔබට කිව්වා ඔන්න ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා එතනින් චුත වෙලා සත්වයෙක් මනුස්ස ලෝකේ ඉපදෙනවා. එතකොට ඒ සත්වයාගේ කය මොන වගේද තිබුණේ? ඒ සත්වයාගේ කය තිබුණේ පින්වතුනි සැහැල්ලු කයක් තිබුණේ. කනනෑ කය. ඒ කය කෙනෙකුට මේ ග්‍රහණය කරගන්න බෑ, අල්ලන්න බෑ, පාවෙන සියුම් කයක් තිබුණේ. මේ සියුම් කයක් තිබෙච්ච මේ සත්වයෝ අවුරුදු වර්ෂ 1000 ගණන් මෙහෙම පෘථුවියේ ඇවිද හිටියා. ඇවිද ඉන්නකොට අර එක්තරා ලෝල සහගත තණ්හාව තියෙන එක්තරා ඒ ආබසර බ්‍රහ්ම ලෝකයෙන් ආපු සත්වයෙක් මොකද කළේ? මේ පෘථුවියේ තිබෙන රසය පොඩ්ඩක් ඇඟිල්ලෙන් පොළොවේ ස්පර්ශ කරලා ඒක දිවේ ගෑවා.
එතකොට ඒ ඇඟිල්ලෙන් ගාලා ඒකේ රසය වින්දා. ඔන්න ඊට පස්සේදී රසයට හිත ආකර්ෂණීය වුණා, තෘෂ්ණාව පහළ වුණා. ඊට පස්සේ රස පෘථුවිය අනුභව කරන්න පටන් ගත්තා. එක්කෙනෙක් කරන දිහා දැකපු නිසා අනිත් අයත් කරන්න පටන් ගත්තා. ඒක තමයි අදටත් ලෝකෙ වෙන්නේ. දැන් බලන්න අපිටත් සාමාන්‍යයෙන් කොහේ හරි තැනක ගිහිල්ලා කෑමක් බීමක් තිබුණොත් පින් ඔතුන හිතෙන්නේ නැද්ද? පොඩ්ඩක් හරි ඇඟිල්ලෙන් පොඩ්ඩක් අරගෙන කන්න. ඒක වෙනවනේ. දැන් අපිට කෑමක් ඉස්සර වෙලාම හම්බෙච්ච ගමන් කවදාවත් කාපු නැති කෑමක් අපිට දුන්න ගමන් අපි ඉස්සර වෙලා මොකද කරන්නේ? එක පාටම කටේ දාගන්නවද? නෑ. අපි පොඩක් අරගෙන දිවේ ගාලා බලනවා ඉස්සර වෙලා. ඊට පස්සේ රසයට තෘෂ්ණාවක් ආවොත් අන්න අපි අනුභව කරනවා. ඊළඟට පින්වතුනි මේ විදියට රස පෘථුවිය අනුභව කරගෙන යනකොට මොකද උනේ? ශරීරයේ තිබිච්ච ප්‍රභාෂ්වර බව නැති වුණා. ඒ ප්‍රභාෂ්වර බව නැති උනේ ඒ වෙනකොට තිබුණේ ප්‍රභාෂ්වර ශරීරයක්. ඒ කියන්නේ මේ ලෝකයේ එතකොට චන්ද්‍රය සූර්යය පායලා තිබුණේ නැහැ. ඊළඟට අන්ධකාරයමයි මේ ලෝකේ තිබුණේ. හැබැයි තමන්ගේ ශරීරයෙන් පින්වතුනි ආලෝකයක් විහිදුණා. ඒ ආලෝකයෙන් තමයි ඒ සත්වයෝ මේ භූමියේ සියලුම තැන් සොයාගත්තේ. එතකොට මෙන්න මේ විදියට පින්වතුනි මේ භූමියේ අර පෘථිවි රසය අනුභව කරන්න පටන් ගන්නකොට මොකද උනේ? ඒ සත්වයින්ට පින්වතුනි අර තමන්ගේ ශරීරයේ තිබෙච්ච ප්‍රභාෂ්වර භාවය නැති වුණා. ප්‍රභාෂ්වර භාවය නැති වුණෙන් පස්සේදී ඔන්න සූර්යය චන්ද්‍රයයි පායන්න ගත්තා. ඒ සූර්යය චන්ද්‍රය පහළ වෙනකොට ධර්මයේ කියනවා ඉස්සර වෙලාම පහළ වුණේ සූර්යයා. ඒ කියන්නේ දහවල් කාලේ තමයි ඉස්සර වෙලා ලෝකේ ආරම්භ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි රාත්‍රී කාලේ හැටියට චන්ද්‍රයා පායලා තියෙන්නේ. ඉතින් මේ සූර්යයා ගැන චන්ද්‍රයා ගැන ඇත්තටම අට කතාවේ බොහොම රසවත් විස්තරයක් තියෙනවා. මම දන්නවා ඒක එක පැත්තකින් කිව්වොත් ඔබ පිළිගනීද දන්නෙත් නැහැ. ඒ නිසා මම මේ කොටස ප්‍රමාණයක් මම මෙතනින් අත්හරිනවා. අත්හරින්නේ මොකකටවත් නෙවෙයි. මම දන්නවා මේ අට කතාවේ තියෙන එක ඔබ කිව්වොත් පිළිගනීද කියලා විශ්වාසයක් නැහැ. මොකද ඒ තරම් ගැඹුරු විස්තරයක් මේ සූර්ය චන්ද්‍රය ගැන කියලා තියෙනවා. ඒ නිසා මම ඒක ඔබට ග්‍රහණය කරගන්නත් එක්තරා පැත්තකින් අපහසු නිසා මොකද මේ ආපු පිළිවෙල ඔබට කැඩෙන නිසා මම ඒක අත්හරලා ඔබට මම ඊළඟට පැහැදිලි කරන්නම්. මම එදා අවසන් කරා සූර්ය චන්ද්‍රය පහළ වෙලා ඒ සූර්ය චන්ද්‍රය පහළ වෙලා ඉවරුණෙන් පස්සේදී ආලෝකය පහළ වුණා. ඊට පස්සේ පෘථිවි රසය අතුරුදහන් වුණා. අපි ඊට පස්සේදී බැලුවා අද සාකච්ඡා කරනවා කිව්ව මොකද්ද? ඊළඟට මේ සත්‍යය අනුභව කරේ මොනවාද කියලා. මෙන්න මේ පෘථිවි රසය පින්වතුනි අද එතෙන් සිට අපි දේශනාව ආරම්භ කරමු. පෘථිවි රසය අනුභව කරගෙන යනකොට මේ ශරීරයේ වෙනස්කම් ඇති වෙන්න ගත්තා. වෙනස්කම් වෙනස්කම් ඇති වෙනකොට ඔවුන්ගේ ශරීරය පැහැපත් වෙන්න ගත්ත. සමහර අය දුර්වර්ණ වෙන්න ගත්තා. අර පැහැපත් ශරීරයේ තිබුණු අය කිව්වා මොකද්ද? අපි තමයි වර්ණවත් අය. මොවුන් දුර්වර්ණ අය. මොවුන්ට වඩා අපේ ශරීර පැහැපත් කියලා පින්වතුනි අර පැහැපත් අත්යෝ කිව්වා. ඔන්න එහෙනම් මතක තියාගන්න මේ ලෝකේ අර බ්‍රහ්මයා නිසා නෙවෙයි අපි තමයි වර්ණවත් අය. මෙයාලා දුර්වර්ණ අය කියලා වර්ණ ભેදයක් ඇති උනේ එතනින් නෙවෙයි මෙන්න මෙතනින්. ලෝකේ ආරම්භක කතාවර වාසෙට්ට සාමණේරයන් වහන්සේට කියද්දි කිව්වේ මොකද්ද? වාසෙට්ට ඔය බමුණන්ට අතීත කතාව අමතක වෙලා. අතීත කතාව දන්නේ නැහැ. ඒ නිසා තමයි මෙන්න මේ කතාව භාග්‍යවතුන් වහන්සේ දිගෑරියේ. එතකොට මේ වාසෙට්ට සාමණේරයන් වහන්සේ පින්වතුනි ඒ කතාව අහගෙන ඉන්නකොට එතනදී උන්වහන්සේට ඒක තේරෙනවා. මොකද මෙන්න මෙතන තමයි පින්වතුනි අතීතයේ වර්ණ ભેදයක් ඇති වුණේ. මොකක් නිසාද? අර ආපු මේ ඒ බ්‍රහ්ම ලෝක වැසි ඒ බ්‍රහ්ම ලෝකෙන් ආපු චුත වෙලා ආපු සත්වයන්ගේ සමහර අයගේ ශරීරය දුර්වර්ණ වුණ ආහාර අනුභව කරන්න ගත්තම. දැන් අදටත් එහෙම තියෙනවනේ සමහර වෙලාවට අධික ලෙස ආහාර අනුභව කරනකොට ශරීරය මහත් වෙනවා නේද? ඒ වගේ ලෙඩ රෝග තියෙනවා. ඉතින් ඔය වගේ මහා දුක් විඳින සත්වයෝ අද කාලේ මම දැකලා තියෙනවා. දැඩි කුසගින්නේ වේදනාව විඳව නොකා නොබී ඉන්නවා. මන්නම් කියන්නේ ඉතින් ඒක හරි පවක් කියලා නේ. ඔබට පින්වතුනි මං කියන්නේ මේ කය කොච්චර උත්සාහ කරලා රැකබලා ගත්තත් කවදා හරි දවසක මේ කය නැති වෙනවා. උත්සාහ කරන්න රැකගන්න තමන්ගේ සිත හරියට රැකගත්තොත් ඔබේ කයත් වර්ණවත්ව බබලනවා.
කය ලස්සන වෙනවා. සිත ලස්සනට තබා ගන්න. එතකොට ඔබට පින්වතුනි තමන්ගේ ශරීරයත් ලස්සනට තබා ගන්නට පුළුවන්. ඒ නිසා කය අපි මොන විදියකට පවත්වා ගත්තත් වැඩක් නැහැ. දැන් මෙතන මම කියන්නේ මේ සත්වයින්ටත් අර පෘථිවි රසය අනුභව කරන්න ගත්තෙන් පස්සේදී අර ශරීරයේ තිබෙච්ච පැහැපත් බව, දැන් මේ පැහැපත් බව කියන්නේ මේ අපි අද කතා කරන ශරීරය මේ කියන්නේ අපි කියන්නේ දැන් ඔය අව පැහැගැන්නුණා, කළු වුණා, එහෙම ඒක නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ ඒ සත්වයන්ට වර්ණවත් සත්වයෝ කියන්නේ පින්වතුනි මම මේ කතා කරන කාලය මීට අවුරුදු අසංඛ්‍ය ගණනකට කලින් වෙච්ච සිදුවීමක් තමයි මම මේ කියන්නේ. එතකොට ඒ අසංඛ්‍ය ගණනකට කලින් සිදුවෙච්ච මේ කාලයේදී මේ ලෝකේ මෙයාට වඩා මෙයා ලස්සනයි කියලා කියන්න බැහැලු. ඒ තරම් ලස්සනේ සත්වයෝ. ඒ ලස්සන සත්‍යයන් අතර ඕන්ට සාපේක්ෂව තමයි පින්වතුනි ප්‍රමාණයක් අව පැහැගන්න ඕනේ. ඒ කියන්නේ ඕන්ට සාපේක්ෂව අද කාලයත් එක්ක ගත්තොත් අපිව ළඟින්වත් තියන්න බෑ යාළගේ. එයාලාට සාපේක්ෂව තමයි ඒ වර්ණ දුර්වර්ණ භාවයක් ඇති වුනේ. නමුත් ඒ දුර්වර්ණ අය තාමත්ම ප්‍රියමනාපයි, තාමත්ම ලස්සනයි. හැබැයි තාම සත්‍යෝ මේ අය. ඊළඟට පින්වතුනි දැන් මේ විදියට අර පෘථුවි රසය අනුභව කරගෙන යනවා. ඒක නවත්තන්නේ නැතුව තව අනුභව කරගෙන යනවා. රසයට ගිජු වෙනවා, රසයට ඇලෙනවා. එතකොට මෙතනදී ධර්මයේ බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදීම පෙන්වලා දෙනවා තදේතරහිපි මනුස්සා කිංචිතේව සුරසං ලබිත්වා ඒවමාහන්සු අහෝරසන්ති. මහණෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදද මේ මිනිස්සු මොනවහරි රසවද්‍යයක් ලැබුණෙන් පස්සේදී කියනවලු හරිම රසයි අහෝ රසයක් කියලා කියනවලු. එතකොට අද ඔය කියන්නේ අද කියප එකක් නෙවෙයි, මීට අවුරුදු අසංඛ්‍ය ගණන් වලට කලින් ඉඳලාම මේ ලෝකේ සත්වයෝ පින්වතුනි ඔහොම තමයි කියාගෙන ඉන්නේ. මේ ලෝකේ සත්වයෝ මොනවහරි රසයක් හම්බුනේන් පස්සේදී මේක රසයි කියලා අද නෙවෙයි දා ඉඳලාම මේක කියලා එනවා. හැබැයි බුදුහාඳුර මෙතන කියනවා තදේව පෝරාණං අග්ගඤ්ඤං අක්කරං අනුස්සරන්ති නතේව වස්සං අත්තං ආජානಂತಿ කියනවා. ඒ පැරණි ලෝකේ උප්පත්ති වංච කතාව මේ අය දන්නේ නැහැ. ඒ අර්ථය අද ඉන්න අය දන්නේ නැහැ. නමුත් එදා කිව්වේ අද වගේම තමයි මේක රසයි කියලා බුදුරජාණන් වහන්සේ කොටසත් පැහැදිලි කරනවා. දැන් ඒක පින්වතුනි මේ මෙතනදී මේ කියන්නේ අර ඒ රසවත් අපි මේ අද කරන දේවල් අද ආරම්භ වෙච්ච ඒවා නෙමෙයි. දැන් මම ඉස්සරහට තවත් කියන්නේ මේ වගේ සිදුවීම්. සමහර දේවල් පින්වතුනි මීට අවුරුදු අසංඛ්‍ය ගණන් වලට කලින් ආරම්භ වුණේ. ඒව තමයි පින්වතුනි අද දක්වාම ඒ මිනිස්සු පැහැදිලි කරගෙන ආවේ. අර ඒ රස පෘථුවියට ඇලුනා. අදත් එහෙමයි යම්කිසි දෙයකට ඇලුනම එයම අපි අනුභව කරන්න ගන්නවා. එතකොට දැන් මියත් සිද්ධ වුණේ පින්වතුනි ඒ රස පෘථුවිය අනුභව කරගෙන යනකොට දැඩි තණ්හාවෙන් අනුභව කරගෙන ගියා. අවසානයේදී සිද්ධුනේ කුමක්ද? අර ශරීරයේ තිබෙච්ච වර්ණවත් භාවයත් අඩු වුණා. ඊළඟට මේ පෘථුවි රසයත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගියා. දැන් ඔන්න අනුභව කරන්න දෙයක් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් තවත් ආහාර ඕනනේ. ආහාර ඕන නිසා මේ පොළොවේම තවත් දෙයක් ඇති වුණා පින්වතුනි. ඒ රස පෘථුවිය අතුරුදහන් වුණෙන් පස්සේදී තවත් ආහාරයක් පහළ වුණා. අතකෝතේසං වාසිට්ටා සත්තානං රසාය පටවියා අන්තරහිතා භූමි පට්පටකෝ පාතුර හෝසි සියතාපි නාම අහිච්ඡන්තකෝ ඒවමේව පාතුර හෝසි. ඒ කියන්නේ භූමි පප්පටක නම් හතු වර්ගයක්. ඒ හතු වර්ගයක් පින්වතුනි මේ පොළොවේ පහළ වෙලා තිබෙනවා. පින්වතුනි එතනදී පැහැදිලි කරනවා සෝ අහෝසි වන්න සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ රස සම්පන්නෝ සියතාපි නාම සම්පන්නං වා සප්පි සම්පන්නං වා නවනීතං ඒවං වන්නෝ අහෝසි. ඒ කියන්නේ නවනීතං කියලා කියන්නේ පින්වතුනි අද තේරෙන භාෂාවෙම වගේ කියනවා නම් බටර් කියලා අපි කියන්නේ.
තර බටර්. ඒ වගේ තමයි මේ නවනීතං කියලා කියන්නේ පින්වතුනි. දැන් මෙන්න මේවා පහළ වුණ, ඒ කියන්නේ අර හතු වර්ගයක් පහළ වුණා. ඒ හතු වර්ගයේ පින්වතුනි වර්ණවත්. ඊළඟට ගන්ධ සම්පන්නයි. ඊ타ත්ම සුවඳක් තිබෙනවා. ඊළඟට රස සම්පන්නෝ ඊ타ත්ම හොඳ රසයක් තිබෙනවා. මොන වගේ රසයක්ද කියනවා නම් හොඳට හදපු වෙඬුරු යම්සේද. වෙඬුරු කියලා කියන්නේ අපි කියන බටර්. ඒ වගේ හරියට කියන්නේ මොන වගේද? පිලවුන් නැති තඬුවැල් බෑමී වදයක්සේ. අර මී වදයක් අපි කියලා කියන්නේ. එතකොට ඒ පිලව් නැති මී වදයක මීපෙණියම්සේ රසවත්ද. ආන්ගේ වගේ රසයක් පින්වතුනි මෙන්න මේ ඔය භූමි පප්පටක නම්මෝ මේ හතු වර්ගයේ තුල පින්වතුනි තිබිලා තියෙනවා. ඒ රසවත් භාවය තිබිලා තියෙනවා. ඉතින් පින්වතුනි දැන් මේවා ඇත්තටම අපිට යම් ප්‍රමාණයකට මේ කතාවල් ගොඩක් වෙලාවට තේරුම් ගන්න බලාවේ කොහොමද අපි මේවා විශ්වාස කරන්නේ. සමහර වෙලාවට අපිට එහෙම ගැටලු ඇති වෙනවා. ඇත්තටම මම කියන්නේ මේක සද්ධාව පිහිටුවාගෙන මේ කාර්යභාරය කරගෙන යන. මම ඔබට මගේ ජීවිතයේ පෞද්ගලික පොඩි අත්දැකීමක් කියන්නම්. පින්වතුනි ඇත්තටම දැන් මමත් දැන් මීට වසර කිහිපයකට කලින් පැවිදි ජීවිතයට පත් වුණේ. කුඩා අවදියේදී අවුරුදු වයස 12ක් පමණ වයසේදී මා පැවිදි ජීවිතයට පත් වෙලා මගේ පැවිදි කාලයේදී එහෙම අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ඊළඟට උසස් අධ්‍යාපන කටයුතු යා කාලවල වල කළා. පින්වතුනි මේ ඒ කාලවල වලත් පින්වතුනි අපි මේ ත්‍රිපිටකය තදින්ම ඉගෙන ගත්තේ නැහැ. ඒක අවංකවම කියන්න ඕන. අපිට පිරිවන් අධ්‍යාපනය අපි ලැබුවේ. ඒතකොට ඒවායි තුල විභාගයේ අරමුණු කරගෙන සූත්‍ර එකක් දෙකක් වගේ සාකච්ඡා කළාට අපිට පින්වතුනි මේ ගැඹුරු අවබෝධයක් මෙතනදී අපට මේ ත්‍රිපිටක අට කතාව පිළිබඳව ලැබුවේ නැහැ. හැබැයි පින්වතුනි ඒ කාලෙත් අපි දැන් මට මතකයි මම උසස් අධ්‍යාපනය කරන කාලයන් වලදී මම බෞද්ධ ශිෂ්ටාචාරය උසස් අධ්‍යාපනයට විෂයක් හැටියට මේ අධ්‍යයනය කළා. ඒ කාලයේදී පින්වතුනි ඒ කාලවකවානුව වනකොට අපිට මේ අග්ගඤ්ඤ සූත්‍රයත් ඇත්තටම සාකච්ඡා කරන්න තිබුණා අපේ විභාග ප්‍රශ්නවලට. ඒ ලෝකේ ආරම්භ වෙච්ච හැටි අර බ්‍රාහ්මණ මතවාදයේ බ්‍රාහ්මණ වාදය පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට මේවා අපේ ගුරුවරු මට මතකයි අදටත් ඒ අපිට මේ විෂයන් ඉගන්වපු අමින්ද කියලා තරා ගුරු මහත්මිය මේ කාරණාවල් හොද්දට තේරුම් කරා. ඒ ආචාර්යවරයාණන්ට හොඳ අවබෝධයක් තිබුණා මේ ධර්ම කරුණු පිළිබඳව. ඉතින් මට මතකයි ඒ කාලේ ඒ අපේ ගුරුවරයා මේවා බොහෝම සද්ධාවෙන් කියලා දෙනවා. නමුත් පින්වතුනි මට අද දැන් මේ මෑත කාලේ මේ සූත්‍ර අධ්‍යයනය කරද්දී මට එතුමත් එදා මතක් වුණා. අනේ ඒ එතුමන්ලට කොච්චර අවබෝධයක් මේවා තිබුණාද අපට මේවා අර විභාගයකට උගන්වනවට වඩා වැඩි යමක් අපට ඒ ගුරුවරු කියලා දුන්නා. එතකොට ඒ මට මතකයි අපේ ගුරුවරයා මේවා කියලා දෙද්දී හොඳ සද්ධාවකින් මේවා කියලා දුන්නා. හැබැයි එකම දෙයක් තිබුණා. ඒ කාලේ මටත් ඇත්තටම මේවා තේරුම් ගන්න අමාරුයි. කොහොමද මේවා තේරුම් ගන්නේ? හැබැයි පින්වතුනි මේක දැන් මම කවුරුවත් හිතන්න එපා ඔබ වහන්සේ මේ සද්ධාවෙන් මේක අන්ධ විශ්වාසයකින් වගේද තේරුම් අරගෙන ඉන්නේ කියලා. මේව කොහොමද අපි මේ අදට යථාර්ථයට මේව ගලප ගන්න කියලා. පින්වතුනි හොඳට මතක තියාගන්න යථාර්ථයට මේ ලෝකේ මේ පවතින විද්‍යාවට මේවා තහවුරු කරගන්න බැරි වුණාට මේ ලෝකේ පවතින ඇත්ත මේකයි. සත්‍ය මේකයි පින්වතුනි. අද අපිට මේ ගොඩාක් කරුණු තේරුම් කරගන්න බැරි වෙලා තිබෙන්නේ මේ නව විද්‍යාවට අපිට ලොකු මේ ඇල්මක් අපි තියෙන නිසා. අපි හිතනවා ලෝකේ හොඳම දේ තමයි මේ විද්‍යාවේ දියුණුව කියලා. නමුත් පින්වතුනි හොඳට මතක තියාගන්න ලෝකේ විද්‍යාවේ දියුණුව කියලා කියන්නේ අපි මේ යානයක් දැකලා ඒවා ගැන පර්යේෂණය කරලා ඒවා ගැන කියනකොට අපි තේරුම් ගන්නවා මේවා මෙහෙමයි කියලා. නමුත් පින්වතුනික දියුණුවක් නෙවෙයි. දැන් බලන්න වෛද්‍ය විද්‍යාව උනත් ලංකාවේ අරගෙන බලන්නකෝ. වෛද්‍ය විද්‍යාව කියලා කියන එකට මම මේ පහර ගහනව නෙවෙයි. ඒ ගැන විවේචනය කරනව නෙවෙයි. වෛද්‍ය විද්‍යාව තුළින් බටහිර වෛද්‍ය විද්‍යාව තුළින් යම්කිසි සේවයක් වෙනවා තමයි. නමුත් හොඳට බලන්නකො පින්වතුනි ඒ බටහිර වෛද්‍ය විද්‍යාවට පින්වතුනි ලොකු දියුණු තැනකට එන්න බැරි වෙලානේ තාමත්.
බලන්නකො පින්වතුනි දවස ගානේ කී දෙනෙක් නම් මරණයට පත් වෙනවද රෝගී තත්ත්වයන් නිසා. සමහරලාට බෙහෙත් වලින්ම කොච්චර මරණයට පත් වෙනවද බලන්නකො. දැන් සමහර බෙහෙත් වර්ග ලෙඩකට බොනවා. එක ලෙඩක් හොඳ වෙනකොට තව ලෙඩ 3-4ක් ඇති වෙනවා. ඒක පින්වතුනි දියුණුවක්ද? නෑ. සමහරලාවට සීනි වලට බෙහෙත් බොනකොට වකුගඩු දිය වෙනවා. ඒක පින්වතුනි දියුණුවක්ද? දක්ෂතාවයක්ද? නෑ පින්වතුනි. ඒක දක්ෂතාවයක් නෙවෙයි. අපිට අර පොඩි කාලේ ඉඳලම මේ බටහිර විද්‍යාව පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති කරලා තියෙනවා. සමහර වෙලාවට කොහෙන් හරි අපි උදාහරණයක් ඇටියට NASA වැනි ආයතන වලින් යම්කිසි පර්යේෂණයක ලැබ සත්‍යාසත්‍යතාවය අපිට හරියට පැහැදිලි කරගන්න බෑනේ. අපිට කියනවා ඒ NASA විද්‍යාඥයන් හඳට ගියා කියලා. බලන්න පින්වතුනි අපි පිළිගත්තේ නැද්ද හඳට ගියා කියලා? දැන් මම සමහර වෙලාවට දැකලා තිබෙනවා ඔය අන්තර්ජාලයේ පවා වීඩියෝ වල සමහර වෙලාවට තිබෙනවා මේ හඳට ගියපු කතාව බොරුවක් මිත්‍යාවක් කියලා. ඒක වැරදි හඳට ගියේ නෑ කියලා. ඒතර බලන්න පින්වතුනි සමහර අය කියන එක ගියා සමහර අය ගියේ නෑ කියලා කියන ඒක අර ඒ වැරදි සහගත වීඩියෝ එකක් කියන එක පිළිබඳ ඔප්පු කරන්න සාධක ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි සමහර වෙලාවට මටත් විශ්වාසයක් තියෙනවා. මේක මේ මගේ පෞද්ගලික මතයක්. මේක ධර්ම කාරණාවකටවත් අදාළ කරගන්න එපා. මගේ පෞද්ගලික මතයක් මටත් හිතෙනවා හඳට ගියේ නැතුව ඇති කියලා. දැන් එතකොට අහයි ඔබ වහන්සේට මොකද නිවනට අදාළද ඔය හඳට යන එක නැති එක කියලා. නෑ නිවනට අදාළ නෑ. හැබැයි මේ ධර්ම කරුණු නම් සමහර වෙලාවට තේරුම් ගන්න ඕව අවශ්‍යයි. මොකද ඒ ඔවුන් හඳ පිළිබඳව දක්වන තොරතුරු වාර්තාවක් නෙවෙයි. අපේ ධර්මයේ හඳ පිළිබඳව තොරතුරු වාර්තාවක් හැටියට තියෙන්නේ. අපේ ධර්මයේ හඳ පිළිබඳව සූර්යා පිළිබඳව ඒ කියන්නා වූ ප්‍රතිරූපයක් නෙවෙයි පින්වතුනි ඇත්තටම තියෙන්නේ. මම ඒක මේ වෙලාවේ කියන්නේ නැහැ මොන වගේද ධර්මයේ තියෙන විදිය හඳ ගැන කියලා. නමුත් පින්වතුනි දැන් ඔබ නිකන් හිතන්න සාමාන්‍යයෙන් පින්වතුනි එවරස් කන්ද තරණය කරෝතින් කොහෙන් හරි රටකින් කෙනෙක් අද වෙනකොට පින්වතුනි රටවල් කීයකින් නම් එවරස් කන්ද තරණය කරලා තියෙනවද? රටවල් විශාල ප්‍රමාණයකින් පින්වතුනි එවරස් කන්ද තරණය කරලා තියෙනවා. දන්නවා අපිට ආරංචිත් වෙලා තියෙනවා. දැන් මේ මෑත කාලෙත් මගේ මතකයේ ඇටියට ලංකාවෙනුත් එවැනි දෙන්නෙක් විතර වගේ එවරස් කන්ද තරණය කරා කියලා මගේ මතකයේ ඇටියට එම අවබෝධයක් තියෙනවා. ඒ වගේ පින්වතුනි තරණය කරා. දැන් බලන්න එවරස් කන්ද තරණය කරලා එක්කෙනෙක් දෙන්නෙක් කරා නම් ඇතිනේ. නමුත් පින්වතුනි බලන්නකෝ කී දෙනෙක් මේක කරනවද? එතකොට බලන්න මම මේ කියන්නේ සාමාන්‍යයෙන් ඇමරිකාවෙන් හඳ ගැන ගවේෂණය කරා නම් මීට වසර මේ කිහිපයකට කලින් දශක කිහිපයකට කලින් හඳ තරණය කළා නම් ඇයි පින්වතුනි වෙනත් වූ රටවල් වලින් ඔය හඳ පිළිබඳව ගවේෂණයක් කරන්න ඉදිරිපත් නොවන්නේ? දැන් සමහර අය කියනවා හඳ ගවේෂණය කරාට ඒ හඳෙන් අපි එයාලා බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙන්නේ නැහැ කියලා. නමුත් පින්වතුනි සමහර දේවල් තිබෙනවා බලාපොරොත්තු නොවුනත් ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීම පින්වතුනි දිගටම කරගෙන යනවා. හැබැයි මේ මෑත කාලෙක නම් ඇමරිකානු ජනාධිපතිතුමා සිහිපත් කරලා තිබුණා නැවතත් හඳ පිළිබඳව ගවේෂණයක් කරන්න ඕන කියන එක පිළිබඳව. ඉතින් මම මේ කියන්නේ ඒ වගේ පින්වතුනි සමහර වෙලාවට දේවල් තියෙනවා. ඒවත් ඉතින් සත්‍ය වාර්තාවක් හැටියට අපිට ඉදිරිපත් වුණොත් දැක ගන්න පුළුවන් වෙයි. එදා හඳ ගැන ගවේෂණය කරපු කිරීම සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා. නමුත් මම කියන්න හදන්නේ අපට සමහර වෙලාවට මේ වගේ කරුණු තේරුම් කරගන්න ගියාම ගොඩක් අමාරු වෙන්න පුළුවන්. මේවා කෙනෙක් කියන්න පුළුවන් මොකටද අපි ලෝකය ගැන ඉගෙන ගන්නේ? බුදුහාඳුරුත් කියලා තියෙන්නේ මේ බඹයක් පමණ මේ ශරීරයේ නැමැති ලෝකය ගැන තේරුම් කරගන්න කියලා නේද? හැබැයි හොඳට මතක තියාගන්න මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අවසානයේදී වාසෙට සාමණේරයන් වහන්සේ රහත් වෙනවා. එතකොට බලන්න එහෙමනම් මේ අග්ගඤ්ඤ සූත්‍රයේත් නැද්ද නිවන් මාර්ගට අදාළ කරන ධර්මය? අනිවාර්යයෙන්ම තියෙනවා. මේක පින්වතුනි තේරුම් කරගන්න උත්සාහ කරන්න. කෙනෙක් මේවා විවේචනය කරන ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. අපට තේරෙන්නේ නැති එක වෙනම දෙයක්. හිතන්න මේ මොකක් හරි තේරුම් කරගන්න බැරි වුණොත් මේක අපට තේරෙන්නේ නැහැ. දැන් ඔබට යම් ප්‍රශ්න ඇති. මම ඔබට මේ වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කරනවා අපි මේ මාස 14 වන දින තවත් දින 7කින් එළඹෙන ඉරිදා දවසේදී 14 වන දින උදෑසන 8 සිට සවස 4 දක්වා කොළඹ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ තුල බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේ තුල ධර්ම වැඩසටහනක් අපි සංවිධානය කරලා තිබෙනවා. මාසික ධර්ම වැඩසටහනක්. ඉතින් මේ මාසික සදහම් වැඩසටහන වෙනුවෙන් ඔබ එන්න. ඔබට මම මේ වෙලාවේ මේක කියන්න සිහිපත් කළේ ඔබ ඒ මාසික සදහම් වැඩසටහනට පැමිණෙනකොට ඔබට තියෙන මේ අපි දේශනා කරපු දේශනාවල් වල යම් ගැටලු තියෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්, කියාගන්න බැරි වෙන්න පුළුවන්. ඇත්තටම සමහර වෙලාවට බොහෝ දෙනෙක් දුරකථන ඇමතුම් ගන්නවා.
සමහරලාට උන් හිතාවේ ස්වාමීන් වහන්සේ අපිට ආඩම්බරෙන් කතා නොකරනවා කියලා. ඇත්තට මෙහෙම නැහැ. ටිකක් අවිවේකී බව නිසා තමයි ඒසේ නොකරන්නේ. හොඳයි එහෙනම් අපි නැවතත් දේශනාව වෙත සම්බන්ධ වෙමු. ඔන්න දැන් පෘථිවි රසය අවසන් වුණා. අවසන් වුණාම දැන් පෘථිවිය අනුභව කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තමයි භූමි පප්පටක නම් වූ හතු අහල උනේ. ඒ හතුත් මීපැණි වගේ රසවත්. දැන් මේවත් අනුභව කරන්න පටන් ගත්තා. අනුභව කරගෙන යනකොට ආයෙමත් අර සත්වයන්ගේ ශරීරේ රළු වුණා. මොකද මේ රළු වෙනවා කියලා නිතර කියන්නේ. පින්වතුනි රළු වෙනවා කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයට පහළ වෙච්ච පළවෙනි ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා පහළ වෙච්ච පළවෙනි සත්වයින් පින්වතුනි ඒ සත්වෙගේ ශරීරය විනිවිද පේනවා. සොයන් ප්‍රභා තමන්ගේ ශරීරයේම ප්‍රභාස්වරයක් ආලෝකයක් තියෙනවා. එතකොට ඒ ආලෝකයෙන් බලා ගන්නවා හැබැයි ශරීරය සියුම්. හරියට නිකන් පුළුන් කෑල්ලක් හා සමානයි. ඒ පුළුන් කෑල්ලක් පාවෙන්නේ යම්සේද ඒ විදියට පින්වතුනි මේ ශරීරය පාවෙනවා. එතකොට මේ ශරීරයේ පින්වතුනි අර මේ එක තැනක තබා ගන්න එකම විදියට ඉන්න ඒ ආදී දේක් පින්වතුනි කරන්න මේ ශරීරයෙන් පුළුවන් කමක් නැහැ. එතකොට පාවෙන ශරීරයක් තියෙන මේ අය තමයි අර පෘථිවි රසයත් අනුභව කරන්න ගත්ත මුල් වතාවේ. එතකොට ප්‍රමාණයක් මේක රළුණා ඒ පාවෙන ස්වභාවයේ තිබෙනවා. හැබැයි මේක මේ අවුරුද්දගෙන අද අනුභව කරාම හෙට ගණෝනේ නෑ. මේක පින්වතුනි මේ අවුරුදු 10 ගාණක් වෙච්ච ක්‍රියාවලිය. ඒ මොකද එහෙම වුනේ? පින්වතුනි එතනට ආපු සත්වයන්ගේ පින්වතුනි ආයුෂ කොච්චරක්ද? ආයුෂ අවුරුදු වලින් කියනවා අවුරුදු 1.140. එතකොට 1.140ක් ආයුෂ තියෙනවා. ඒ ආයුෂ පින්වතුනි ඒ ආයුෂවල ස්වභාවයෙන් පින්වතුනි ඔවුන්ට අවුරුදු 10 ගාණක් මේ එකම ක්‍රියාවලිය එක දිගට වීගෙන යනකොට අර තමන්ගේ සාමාන්‍ය ශරීර ස්වභාවය රළු වෙන්න ගත්තා. දැන් එකපාරටම ගණෝනේ නෑ ප්‍රමාණයක් රළු වුණා. පෘථිවි රසය අනුභව කරනකොට. ඊළඟට පින්වතුනි ඒ පෘථිවි රසය අනුභව කරලා ඉවරනාම ඊළඟට පහළ වුණානේ භූමි පප්පටක නම් වූ හතු වර්ගය. ඒ හතු වර්ගය පහළ වෙනකොට පින්වතුනි ඒ හතු අනුභව කරාම තව ටිකක් රළු භාවයක් ඇති වුණා. ඒ තව ප්‍රමාණයක් රළු භාවයක් ඇති වෙනකොට දැන් තව ටිකක් අර ශරීරයේ වර්ණවත් භාවය අඩු වුණා. අඩු අවපැහැගැන්වීමක් ඇති වුණා. එතකොට පින්වතුනි ඒ ශරීරයේ වර්ණවත් භාවය අඩු වෙලා කයේ රළු භාවයක් ඇති වෙනකොට පින්වතුනි ආයෙමත් අර වර්ණවත් පිරිස කියන්න ගත්තා. මොකද්ද? අපි තමයි වර්ණවත් අය. අපි තමයි පැහැපත් අය. ඔබලා අපට වඩා අඩු පැහැයෙන් යුක්තයි කියලා කියන්න ගත්තා. එතකොට ඒත් එක්කම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී වන්නාතිමාන පච්චයා මානාතිමාන ජාතිකානං. ඒ කියන්නේ වර්ණය පිළිබඳව මාන්නයක් ඇති වුණා. ඒ වර්ණය පිළිබඳව කියන්නේ තමාගේ ශරීර වර්ණය පිළිබඳව මේ මාන්නයක් ඇති වුණෙන් පස්සේදී මොකද කළේ? උනේ එහෙමම ඉන්නකොට එකපාරටම ඔන්න අර හතු වර්ගයත් අතුරුදහන් වුණා. දැන් ඔන්න පෘථිවි රසයේ තිබුණා. පෘථිවි රසය නැති වෙලා ගියා. ඊළඟට ඔන්න භූමි පප්පටක නම් හතු වර්ගයක් පහළ වුණා. දැන් ඔන්න හතුත් කාගෙන ගියා. ආයෙත් කාගෙන එන හතු ආය අතුරුදහන් වුණා. ඊළඟට දැන් කන්න දෙයක් මොකද්ද? ඊළඟට කන්න දෙයක් නැහැ. දැන් ඔන්න ආයෙත් පහළුණා කන්න දෙයක්. මොනවද? අනුභව කරන්න පහළුණා පින්වතුනි භූමි පප්පටකේ අන්තරහිතේ බදාලිතා පාතුර හෝසි. අන්න භූමි පප්පටක අතුරුදහන් වෙනකොට පින්වතුනි බදාලතා කියලා වැල් වර්ගයක් පහළ වුණා. ඒ වැලුත් පින්වතුනි අර විදියමයි. ඒ කියන්නේ අර රස සම්පන්නයි, ගන්ධ සම්පන්නයි, වර්ණ සම්පන්නයි, සියතාපිනාම සම්පන්නං වා සත්‍ති සම්පන්නං වා නවනීතං ඒවං වන්නෝ අහෝසි. ඒ කියන්නේ මෙතන කියනවා කුද්ද මදු අනේලකං ඒවමස්ස හෝසි. ඒ කියන්නේ පින්වතුනි මේ අර බදාලතා කියලා මේ වැලොත් අර විදියමයි. ඒ වැලත් පින්වතුනි වර්ණ සම්පන්නයි, වර්ණවත්, හොඳ සුවඳක් තියෙනවා, හොඳ රසයක් තියෙනවා. මොන වගේ රසයක්ද? අර මී පැණි දඬුවල් බෑ. ඒ කියන්නේ පිලව් නැති මී වදයක්සේ පින්වතුනි රසවත් භාවයක් තියෙනවා. දැන් ඔන්න පින්වතුනි මේ බදාලතා කියලා මේ වැල් වර්ගයේ අනුභව කරන්න පටන් ගත්තා.
ඊළඟට පින්වතුනි වැල් වර්ගය අනුභව කරගෙන යනකොට ආයෙමත් අර විදියට කියන්න ගත්තා. මොකද්ද? අර ශාරීරිය තවත් රළු වුණා. ශාරීරිය තමන් සමහර අයගේ ශරීර අවපැහැගැන්නුණා. ඔහොම කරගෙන යනකොට අර ප්‍රකාශය ආයෙමත් කරන්න ගත්තා. මොකද්ද? ඔබලාගේ ශරීරයට වඩාගේ අපේ ශරීරයේ පැහැපත්. ඔබලා අවපැහැපත් කියලා කියන්න ගත්තා. ආයෙමත් අර මාන්නයක් ආවා. ඒ මාන්නය උපන් නිසා පින්වතුනි මොකද වුනේ? පදාලතා කියලා වැලුත් අතුරු දහන් වුණා. දැන් ඔන්න ඉස්සර වෙලා පෘථිවි රසය තිබුණා. ඊට පස්සේ භූමි පප්පටක කියන හතු වර්ගෙ තිබුණා. ඒ හතුත් අතුරු දහන් වුණා. ඊළඟට බදාලතා කියලා වැල් තිබුණා. දැන් වැලත් අතුරු දහන් වුණා. මොකද මේ අර මාන්නේ වැඩි වෙච්ච නිසා. බලන්න මාන්නේ තිබෙන බරපතලකම. ඊළඟට පින්වතුනි දැන් මේක අතුරු දහන් වුණාම ඕන අඬන්න ගත්තා. කොහොමද ඇඬුවේ? අනේ අපිට මේ තිබිච්ච මේ වැල් ටිකක් දැන් අතුරු දහන් වුණා. ඒ එතන කියනවා පින්වතුනි අහු වතනෝ අහායි වතනෝති. අයියෝ අපට මේ දේ නැති වුණා, අපට මේ දේ නැති වුණා කියලා අඬන්න ගත්තා. අදත් එහෙමනේ පින්වතුනි. අපේ දෙමව්පියෝ නැති වුණාම, දරුවෝ නැති වුණාම, මේ ළඟම ඥාති කෙනෙක් නැති වුණාම අනේ මියා මාව දාලා ගියා, මට නැති වුණා, මේ දේ මට අහිමි වුණා, ගෙවල් දොරවල් නැති වුණා, අපි කෑ ගහ හඬනවා, ගිනි ගත්තම නාය ගියාම අපි කෑ ගහ හඬනවා, මට මේ දේවල් නැති වුණා කියලා අපි අඬනවා. හැබැයි බුදුහාඳුර දේශනා කරන මොකක්ද දන්නවද? තදේව පෝරාණං අග්ගඤ්ඤං අක්කරං අනුස්සරಂತಿ. මහණෙනි අද මේ අඬන අය මේ පැරණි කතාව දන්නෙත් නැහැ. ඒ කාලෙත් දෙයක් නැති වුණාම මේ විදියටම තමයි අඬලා තියෙන්නේ. මේ විදියටම අනේ මට මේ දේ මට නැති වුණා කියලා අඬන්න අරගෙන තියෙනවා. හැබැයි බුදුහාඳුර කියනවා මහණෙනි වාසෙට මේ අද ඒ අය පැරණි කතාව දන්නේ නැහැ. ඊළඟට පින්වතුනි ඕන දැන් බදාලතත් දැන් අතුරු දහන් වුණා. දැන් මොකද කරන්නේ? දැන් ආයේ කන්න දෙයක් නැහැ. තව එකක් පහළුණා. මොකද්ද? ඊළඟට පින්වතුනි අතකෝතේසං වාසෙට්ටානං සත්තානං බදාලතාය අන්තරහිතාය අකට්ටපාකෝ සාලින් පාතුර හෝසි අකොනෝ අතුසෝ සුද්දෝ සුගන්ධෝ තණ්ඩුල පලෝ. ඒ කියන්නේ පින්වතුනි අර බදාලතා කියලා වැල් අතුරු දහන් වුණාම ඊළඟට පහළුණා පින්වතුනි හැල් කියලා සහල් වර්ගයක්. සාලී පාතුර හෝසි. ඒ කියන්නේ පින්වතුනි හැල් කියලා සහල් වර්ගයක් පහළ වුණා. මේ පොතු නෑ, සුදු පාටයි, තාමත්ම සුවඳයි. ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම ගත්තොතින් හාල්ම වර්ගයක් තමයි. හැබැයි මේක උයාගෙන කන්න එහෙම ඕන නෑ. නිකම්ම අනුභව කරන්න පුළුවන්. එයත් පින්වතුනි අර වගේම ප්‍රණීත රසයක් තියෙනවා. හැබැයි මේකේ තියෙනවා පින්වතුනි මේ ගස්වල ස්වභාවය. මේ ගහෙන් පින්වතුනි ඒ හැල් සහල් වර්ගේ කඩාගෙන ගියොතින් උදේ කෙනෙක් හවස් වෙනකොට අර කඩාගෙන ගියේ එතනින් ආයි මතුවෙලා. හවස කෙනෙක් කඩාගෙන ගියපු ගමන් මොකද වෙන්නේ? ආයමත් උදේ වෙනකොට අර ගහේ අර ටික මතුවෙලා. උදේට කඩාගෙන යනකොට හවස් වෙනකොට ආයි මතුවෙලා එතන. හවසට කඩාගෙන යනකොට උදේ වෙනකොට මතුවෙලා. අන්න එහෙමනම් මේ දැන් මේ හැල් සහල් වර්ගයේ පින්වතුනි ඇත්තටම නැති වෙන්නේ නෑ වගේ තමයි දැන් පාළ වෙලා තියෙන්නේ. හැබැයි මේකත් නැති වෙනවා. පින්වතුනි දැන් මෙහෙම ශාරීරිය මේ විදියට එනකොට ඔන්න පින්වතුනි දැන් මේ තාමත් ඉන්නේ සත්‍යෝනේ. තාමත් ඉන්නේ සත්‍යෝ. හැබැයි දැන් මේ හැල් සහල් වර්ගය අනුභව කරාම නම් මොවුන්ට විතා විශාල වෙනසක් ඇති වුණා ශරීරවල වල. විශාල වෙනසක්. ඒක හිතාගන්න බැරි මහා අමුතුම වෙනසක්. එහෙමනම් ඒ වෙනස අහගන්න නම් මේ සතියේ නෙවෙයි ලබන සතියේ වෙනස බලමු. මොකද්ද වෙනස? හැල් අනුභව කරලා මේ සත්‍යයන්ට මොකද වුනේ? එතෙක් වෙනකන් අර ශරීරය රළු වුණා, ශරීරය අවපැහැගැන්නුණා විතරයි නුනේ. හැබැයි මේ හැල් සහල් වර්ගේ නම් අනුභව කරාම ශරීරේ හිතාගන්න බැරි අපි නොසිතන විදිහේ වෙනසක් ඇති වුණා. අපි බලමු ලබන සතියේදී මොකද්ද මේ සත්වයේ ශරීරයට ඇතිවෙච්ච වෙනස. මොකක්ද උනේ? ඒක නම් හරි පුදුම සහගත වෙනසක්. මේක තේරුම් ගැනීම හරිම වටින දෙයක්. අපට ගොඩක් ධර්ම කරුණු අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඒකට තව දින 7ක් ඔබට බලාගෙන ඉන්න වෙනවා. එමනම් ලබන සතිය අපි බලමු මේ හැල් අනුභව කරපු මේ සත්වයන්ට මොකද උනේ කියලා. එමනම් මම මෙතනින් දේශනාව අවසන් කරනවා. මෙතනදී මට එක දෙයක් කියන්න හිතුණා. පින්වතුනි අද කාලෙත් ලොකු මිත්‍යා දෘෂ්ටියෝ පිරිසක් මේ බණ කියාගෙන යනවනේ ලංකාවේ බුදුහාඳුර පහළුණා ඔහොම කියලා. ඔය පිරිසම ප්‍රකාශ කරන දෙයක් තියෙනවා මේ ඔය හැල් කියලා සහල් වර්ගේ.
ඔය හැල් කියන සහල් වර්ගයේ පින්වතුනි මේ ලංකාවේ තිබුණා කියලා සමහර වීඩියෝ කරලා පෙන්වනවා මේ තමයි මේ ලංකාවේ තියෙන හැල් සහල් වර්ගේ මේ ගහ කියලා පෙන්නනවා. සමහරවිට මටත් ඔය ඇට වර්ගයේම පෙන්වලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේ දේශනාවල් උගන්වන්නේ මෙන්න මේ නිසා. බලන්න මේ අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන හැල් ගහ මොන වගේද? ඒව උයාගෙන කන්න ඕනේ. දැන් අද ඔය පෙන්නන හැල් ගහේ සහල් වර්ග උයාගෙන කන්න ඕන. මේක උයාගෙන කන්න ඕන දෙයක් නෙවෙයි. පින්වතුනි ඒ වගේම තමයි ඔය ගහෙන් පින්වතුනි ඔබ බලන්න එහෙමනම් ඔය ගහෙන් ටිකක් කඩලා උදේ අරගෙන උදේ කඩාගෙන ගියාම හවස් වෙනකොට බලන්න හැදිලා තියෙනවද කියලා. අන්න එහෙමනම් හැල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒකේ පොතු නෑ. හැබැයි දැන් ඔය පෙන්වන ගහේ පොතුත් තියෙනවා. හැබැයි ඒක තඹගෙන කන්න ඕනෙත් නෑ. මේ කියන පෙන්වන හැල් ගහේ තඹගෙන කන්නත් ඕන. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටිකී වලට අහු වෙන්න එපා. ඒ නිසාම තමයි ඔබට මේ දේශනාවල් කරන්න මම අදහස් කළේ. එහෙමනම් පින්වතුනි අපි මේ මිත්‍යා දෘෂ්ටියත් මේ මොහොතේදීම නැති කරගන්න ඕනම නම් ඔබට බලන්න අග්ගඤ්ඤ සූත්‍රය 150 වෙනි පිටුවේ උඩීම තියෙනවා ඔන්න ඔය කොටස. එහෙමනම් අපි ලබන සතියේ බලමු හැල් අනුභව කරපු මේ සත්වයන්ට මොකද උනේ කියලා. එහෙමනම් අපි දේශනාව මෙතකින් අවසන් කරනවා. අද දවසේ අපි මේ දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරූ පින්වත් පිරිසට අපි ආශිර්වාදේ කරනවා. පැරිසියේ පදිංචි විජේලත් පතිරගේ චිත්‍රානි රණසිංහ මහත්මියටත් එවැගේම දරුවන් දෙදෙනා වන මැක්සීම් සතිස්ද මිචෙල් සමීර යන මේ පින්වත් පිරිසටත් චිත්‍රානි මහත්මියගේ සැමියා වන විජේලත් පතිරගේ පියතිස්ස මහතාටත් නිදුක් නිරෝගී සුවයත් ලැබේවායි එම මහත්මියාගේ මියගිය දෙමාපියන්ට පින් පැමුණුවන්නත් රණසිංහ දෙමාපියන්ට දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. එමනම් සුජීවත්ව සිටින දරුවන් දෙදෙනාට නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ වේවා. ඒ වගේම මියගිය දෙමාපියන් දෙපළටත් මේ පින් බලෙන් පරලෝකීය ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් ඔවුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම රණසිංහ දෙමාපියන්ටත් දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරන දෙමාපියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. ඒ ඇතුළු කොට උපකාර කරපු සහෝදර සහෝදරියන් වන සුනේත්‍රා සෙනවිරත්න මහත්මියගේ මියගිය දිසානායක දෙමාපියන් සහ සැමියා වන චන්ද්‍රසිරි සෙනවිරත් මහත්මයාටත් පින් දෙන බලාපොරොත්තු වෙනවා. ලක්ෂ්මී සූරියගේ මහත්මියගේ නම් මිය පරලෝකීය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම පරලෝකීය ජීවිතයන් සුවපත් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේදී මේ දේශනාව සඳහා දායකත්වයේ දරූ විජේලත් පතිරගේ චිත්‍රානි රණසිංහ මහත්මියට දරුවන් දෙපළටත් පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. කායික සුවය මානසික සුවපත් භාවය ලැබේවා. හැම දිනාටම යහපත් විදියට තමන්ගේ ජීවිතය ගත කරන්න ශක්තිය ලැබේවා. ඒ වගේම අද දවසේ මේ සිදු කරගත්තා වූ උදාර පුණ්‍ය ශක්තියේ ආනුභාවයෙන් විශේෂයෙන්ම නෙත් නාලිකාවේ සභාපතිතුමන්ට අපි විශේෂයෙන්ම ආශිර්වාදේ කරනවා. නිරෝගී සුවය ලැබේවා. තව තවත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ දියුණුව වෙනුවෙන්ම අප්‍රමාණ විදියට තමන්ගේ නාලිකාවේ කැපවීම කරන්නට එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම එතුමාට ඒ ගැළපෙනම විදියට මේ කාර්යභාරය කරගෙන යන්න සාමාන්‍ය අධිකාරීතුමන් ඒ වගේම කාර්ය මණ්ඩලයෙන් විශාල සහයෝගයක් දැක්වෙනවා. තමන්ගේ පවුලේ පිරිසක් වගේ නෙත් නාලිකාවේ විශේෂත්වයේ තිබෙනවා. පවුලේ පිරිසක් වගේ මේ නාලිකාවේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ. ඒක අපි බොහොම ආඩම්බරෙන් කියන්නට ඕන. ඉතින් ඒ පිරිස එකට එකතු වෙලා හැම දිනාම බොහොම පවුලේ මහගෙදර වගේ මේ නාලිකාවේ කටයුතු කරගෙන යන්නේ. එහෙමනම් අපි සභාපතිතුමන්ට, සාමාන්‍ය අධිකාරීතුමන්ට, ඒ වගේම කාර්ය මණ්ඩල පින්වත් හැම දිනාටම අපි ආශිර්වාදේ කරමු. හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. ඔවුන්ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම දිනාටමත් මේ පින් බලෙන් ධර්මාබෝධේ වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරන ගමන් ඔබට නැවත වාරයක් සෙත් ප්‍රාර්ථනා කරමින් අවසානයේ ඔබ අප හැම දිනාම ප්‍රාර්ථනා කරමු. කෙටිම කාලයකින් සපසහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.